හරිද? සුබ මධ්‍යහනයක් වේවා ඔබ සියලු දෙනාට. අද ජාතික නිදහස් පෙරමුණේ මේ මාධ්‍ය සාකච්ඡාවට මා සමග සම්බන්ධ වෙනවා මොරටුව මහනගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රී ඒ වගේම මෙවර පළාත් පාලන මැතිවරණේ අපේ මොරටුවේ අපේක්ෂක සුරේෂ් ඉන්දික මැතිතුමන් ඒ වගේම සීතාවක හිටපු ප්‍රාදේශීය සභාවේ අපේ හිටපු මන්ත්‍රී ප්‍රාදේශ සභාවේ හිටපු මන්ත්‍රී මෙවර අපේක්ෂක චන්ද්‍රන් ලියනගේ මැතිතුමන් අද මම ඔබට මේ විශේෂ ආරාධනාව කළේ සාමාන්‍යයෙන් අපි සතියකට එක මාධ්‍ය හමුවක් පවත්වන්නේ. නමුත් හදිසියෙම මේ විශේෂ මාධ්‍ය හමුව පවත්වන්න තීරණය කළේ පසුගියදා පාර්ලිමේන්තුවේ අයවැය විවාදයේදී සංචාරක අමාත්‍යාංශයේ අයවැය විවාදයේදී අමාත්‍ය විජිත හේරත් පවසනවා booking.com අපට බදු ගෙවන්නේ නැහැ. අපි එයාගෙන් බදු අය කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නවා කියලා. මේ කතාව ඇහුවම මේ රටේ සංචාරක ව්‍යාපාරයේ ප්‍රවර්ධනය පිළිබඳව දශමයක අවබෝධයක් තියෙන. මේ රටේ සංචාරක ව්‍යාපාරයේ අභිවෘද්ධිය පිළිබඳ දශමයක අවබෝධයක් තියෙන ඕනම කෙනෙක් විමතියටපත් වෙනවා, වික්ෂිප්තයටපත් වෙනවා. ඒකට හේතුව තමයි ඔබ දන්නවා booking.com හා ඒහා සමාන වෙබ් අඩවි ලෝකයේ විවිධ රටවල් පුරා ව්‍යාප්තව ජාතිකව හා ජාත්‍යන්තරව ක්‍රියාත්මක වෙන අන්තර්ජාල ප්ලැට්ෆෝම්. එහෙම ප්ලැට්ෆෝම් එකක් ඉටු කරනු ලබන්නේ දේශීයව හා විදේශීයව සංචාරය කරන සංචාරකයන්ට සංචාරය කරන දවස්වලට කාමර ඒ වගේම එපාර්ට්මන්ට් ඕනනම් එහෙම සහ හෝටල් වගේ දේවල් වෙන් කර ගන්න අවශ්‍ය පහසුකම් සපයන එක. එතෙන්දී සංචාරකයාට විශේෂ වාසියක් සැලසෙනවා. එකක් තමයි තමන්ගේ මුල්‍ය හැකියාවට හා අවශ්‍යතාවයට සරිලන අන්දමේ ස්ථානයක් වෙන් කර ගන්න තිබෙන හැකියාව, කලින් වෙන් කර ගන්න තියෙන හැකියාව. දෙක තමයි ඊට පෙර තමන්ට කලින් එම සේවාව ලබාගත්තු ඒ ස්ථානයට අදාළ එම සේවාව ලබාගත්තු පාරිභෝගිකයන්ගේ ඇත්ත ප්‍රතිචාරය මොකක්ද කියලා සොයා බැලීමට ලැබෙන හැකියාව. එතකොට තමන්ගේ මුල්‍ය හැකියාවට අනුව තැන වෙන් කර ගන්නත් පුළුවන්. පමණක් නෙවෙයි ඊට පෙර එම ස්ථාන වෙන් කරපු අයගේ ප්‍රතිචාරය කුමක්ද කියලා බලලා ඒ අනුව නිගමනයකට එළවෙන්නත් පුළුවන්. ඉතින් මේ ආකාරයේ අන්තර්ජාල වෙබ් අඩවි ඔන්ලයින් ප්ලැට්ෆෝම් තියෙන විශේෂ දෙයක් තමයි මුදල් දීලා සේවාව ලබා ගත්තත් යම් අයෙකුට ඕන නම් ඒ කියන්නේ මුදල් දී සේවාව ලබාගත් අයෙකුට විතරයි ඒ පිළිබඳ තමන් ලබපු සේවාව පිළිබඳ ධනාත්මක හෝ ඍණාත්මක ප්‍රතිචාර දක්වන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ මුදල් ගෙවලා ඒ සේවාවේ නිශ්චිත ස්ථානයේ ලබා නොගත් කිසිවෙකුට ධනාත්මක හෝ ඍණාත්මක ප්‍රතිචාර දක්වීමේ හැකියාවක් නැහැ. මේ අන්තර්ජාල වේදිකාව ප්ලැට්ෆෝම් එක හදලා තියෙන්නේ ඒ ආකාරයට. ඒ වගේම තමයි අපි හිතමු යම්කිසි හෝටල් කාමරයක් හරි එපාර්ට්මන්ට් එකක් හරි වෙනත් ගෙස්ට් එකක් හරි බුක් කරලාම ඒ සේවාව හදිසියෙම අවලංගු වුණොත් ඒක ලබා නොදුන්නොත් තමන්ගේ මුළු මුදල හරි අඩක් හරි නැවත අය කරගන්න ඒ සේවාව බලාපොරොත්තු වෙන කෙනාට අවස්ථාව මේ මගින් හිමි වෙනවා. දැන් අපි දන්නවා මේ ලෝකේ රටවල් 150කට වගේ ප්‍රමාණයක සංචාරකයන් සඳහා මේ වෙබ් අඩවි booking.com පමණක් නෙවෙයි තව එහා සමාන වෙබ් අඩවි කීපයක් තිබෙනවා. ඒ වෙබ් අඩවි ලෝකේ රටවල් 150ක පමණ ප්‍රමාණයක සංචාරකයන් වෙනුවෙන් තමන්ගේ සේවාවන් සපයනවා. දැන් මේ booking.com එක ගැනනේ අපේ විශේෂ අමාත්‍යවරයා සංචාරක විශේෂ අමාත්‍යවරයා කියන්නේ. ඒතකොට booking.com එක කරන්නේ එතුමා නොදන්නවා වුණාට මේ තමන් සපයා දෙන සේවාව සඳහා සේවා ගාස්තුවක් අය කිරීම. තේරෙන භාෂාවෙන් කිව්වොත් කොමිෂන් එකක් අය කිරීම. එතකොට මේ සේවා ගාස්තුව දැන් ඒ සේවාව ලබා දෙන හෝටලය වෙන්න පුළුවන්, විලායක වෙන්න පුළුවන්, එහෙම නැත්නම් වෙනත් ගෙස්ට් එක වෙන්න පුළුවන්, එපාර්ට්මන්ට් එක වෙන්න පුළුවන්. ඒ සේවාව ලබා දෙන අය බදු ගෙවනවා. බදු ගෙවිය යුතුයි. ඒ අය බදු ගෙවනවා. බදු ගෙවලා තමයි තමන්ගේ මේ ව්‍යාපාරය පවත්වගෙන යන්නේ.
හැබැයි ඒ අයට දිරිදෙන සංචාරක ව්‍යාපාරයට දිරිදෙන ඒ අන්තර්ජාල ප්ලැට්ෆෝම් වලින් ලැබෙන ලබා දෙන සේවාව ඔවුන් ගන්න සේවා දීමනාවට බදු ගහන්න ගියොත් වෙන්නේ ඒ අන්තර්ජාල ප්ලැට්ෆෝම් එක අපේ රටෙන් ඉවත් වෙන එක. මම දන්න තරමින් මාව වැරදි නම් නිවැරදි කරන්න. ඔය booking.com වැනි අන්තර්ජාල ප්ලැට්ෆෝම් වලට ඒ ලබා දෙන සේවා ගාස්තුවෙන් බදු අය කිරීමක් කොතනකවත් සිදු වෙන බවක් දැනගන්නට නැහැ. එතකොට දැන් මේ සේවා ගාස්තුවට බදු ගෙවන්න ගියොත්, බදු ගහන්න ගියොත් ඔවුන් මේ සේවාවෙන් ඉවත් වෙනවා. දැන් අපේ රටේ එතකොට අපිට තියෙනවද අඩුම තරමේ ඊට ආදේශක අන්තර්ජාල ප්ලැට්ෆෝම් එකක්? ලෝකේ රටවල් 150ක පමණ ප්‍රචලිත වෙච්ච. එහෙම නැත්නම් දේශීය හා විදේශීය සංචාරකයන්ගේ ඊටාම දැඩි අවධානයට ලක් වෙච්ච. අපි විසින් නිපදවන ලද හෝ එහෙම ප්ලැට්ෆෝම් එකක් අන්තර්ජාල ප්ලැට්ෆෝම් එකක් අපිට තියෙනවද? එහෙම වේදිකාවක් අපි හදාගෙන තියෙනවද? නැහැ. එහෙම වේදිකාවක් හදාගෙනත් නැහැ. තිබෙන වේදිකාවෙන් ඒ පහසුකම ගන්න ගියාම මේ ලබා දෙන සේවාවට අය කරන ගාස්තුවටත් බදු ගැහිම ගැන තමයි ආණ්ඩුව කල්පනා කරන්නේ. දැන් ඔබ දන්නවා මේ අන්තර්ජාල සේවා සපයන සංචාරක ව්‍යාපාරයට දාල සේවා සපයන ආයතන ඇත්ත වශයෙන්ම ගත්තොත් සේවා සැපයීම පමණක් නෙවෙයි කරන්නේ. දැන් ওই booking.com එකෙන් තමයි මෑත කාලේ එක ප්‍රවර්ධනයක් ලංකාවට අදාළ වුණා. ආගන්තුක සත්කාරය අතින් ලෝකේ හොඳම ගමනාන්තය සීගිරිය කියලා වුන් ලෝකයට ප්‍රසිද්ධ කළා. ඒ කියන්නේ මේ සේවාව ලබාගත්තු අයගේ ප්‍රතිචාරය මැනලා තමයි ඔවුන් නිගමනය දුන්නේ. එතකොට දැන් ඒ කියන්නේ අපේ සංචාරක ව්‍යාපාරයට සේවා සැපීමක් පමණක් නෙවෙයි ඒකේ ප්‍රොමෝෂන් එක ප්‍රවර්ධනය කිරීමකුත් මේ වෙබ් අඩවි වලින් අනියමාර්ථයෙන් සිදු වෙනවා. දැන් මේ ඔක්කොම වැළකෙනවා මේවා ලබා ගන්න සේවා ගාස්තුවට බදු ගන්න කියොත්. දැන් මේ ආණ්ඩුවට වෙන මොනවත් වෙන්නේ බලන්නේ පන්සලට යන පින් කැටේට දාන කෙනෙකුත් බදුවක් ගන්න පුළුවන් නම් ගහන්න පින් බද්ද කියලා. එහෙම බදු වෙන තමයි කල්පනා කරන්නේ. ඒතකොට වෙන්නේ මේ සේවා සපයන අන්තර්ජාල පහසුකම් ඒ සේවා සපයන ආයතන අපේ රටෙන් අයින් වෙනවා. අපිව බ්ලැක් ලිස්ට් වෙනවා. දැන් අපි එහෙම වුණොත් දැන් මේක ඇවිල්ලා විජිතේරත් ඇමතුමාට ওই මහා පරිමාණ ට්‍රැවල් ඒජන්සි වලින් දීපු ලණුවක්. මම ඒවේ නම් කියන්නේ යන්නේ නැහැ. ට්‍රැවල් ඒජන්සි එකක් දෙකක් තියෙනවා ලංකාවේ. ඒගොල්ලොන්ට ඕන මේ අන්තර්ජාල ප්ලැට්ෆෝම් එකේ ලංකාව අයින් කරගන්න. එතකොට ඒගොල්ලොන්ගේ පමණක් අතට මේ මුළු මහත් රටේම සංචාරක ව්‍යාපාරය ග්‍රහණයට එනවා. හැබැයි ඇත්තටම ඔවුන්ට තව අවුරුදු 10ක් ගියත් පුළුවන් කමක් නැහැ. අපේ රටේ තියෙන ගෙස්ට් ටික, විලා ටික, එහෙම නැත්නම් හෝටල් කාමර ටික මේවා පුරවන්න මේ තියෙන මහා පරිමාණ ට්‍රැවල් ඒජන්සි එකට දෙකට පුළුවන් කමක් නැහැ. ඔවුන්ට එහෙම ශක්තියක් නැහැ, විභවයක් නැහැ. යම් විදියකින් මේ බදුව ගහන්න ගිහිල්ලා මේ booking.com වැනි ඒවා ලංකාවෙන් අයින් වුණොත් අන්තිමට වෙන්නේ මේ රටේ කුඩා පරිමාණයෙන් මධ්‍ය පරිමාණයෙන් පවත්වාගෙන යන සංචාරක ව්‍යාපාරයට අදාළ ගෙස්ට් වෙන්න පුළුවන්, විලා වෙන්න පුළුවන්, හෝටල් කාමර වෙන්න පුළුවන් මේ සියලුම දේවල්. ඒ අයගේ සියලුම සංචාරක ව්‍යාපාරයට අදාළ කර්මාන්තය කඩාගෙන වැටෙන එක. අවදානමට ලක් වෙන එක, අනතුරට ලක් වෙන එක. ඒවා පවත්වාගෙන යන්න බැරි කරන එක. මේ රටේ සංචාරක ව්‍යාපාරය දැන් බලන්න මට නම් පේන්නේ මේ ආණ්ඩුවට තියෙන්නේ මේ විදේශ විනිමය උපයනේවත් එක්ක කේන්තියක්. අන්තර්ජාල සේවා පහසුකම් සපයලා අපේ රටේ තරුණියෝ යම්කිසි ආදායමක් උපයනවා ඩොලර් වලින් විදේශ විනිමය ගේනවා. ඒකට ගැහුවා බද්දක්. බදු නැතුව තිබිච්ච එකට ගැහුවා බද්දක්. එමගින් අධෛර්යයටපත් කරනවා විදේශ විනිමය රට ඇතුළට ගෙනීම. දැන් booking.com වගේ දෙන සේවා ගාස්තුවට බදු ගහන්න ගියොත් වෙන්නේ ඇමති කියන්නේ ඒ බදු ගැසිය යුතුයි කියලානේ. බදු ගැහුවොත් වෙන්නේ ඔවුන් අපිව බ්ලැක් ලිස්ට් කරනවා. එමගින් සංචාරකයන් අපේ රටට ඇතුල් වෙන එකත් අපේ තියෙන සංචාරක ව්‍යාපාරය ඇතුලේ තියෙන සුළු හා මධ්‍ය පරිමාණ අර මහා පරිමාණ කීපේ හැරෙන්නේ ඉතුරු ඔක්කොටම එමගින් විශාල අගතියක් වෙන එක වළක්වන්න බෑ. එතකොට වෙන්නේ විදේශ විනිමය රට ඇතුළට එන එක අඩු වෙනවා මිසක් වැඩි වෙනව නෙවෙයි. ඉතින් කල්පනා කරලා බලන්න මේ ලොකු ට්‍රැවල් ඒජන්සි වලින් රැට ඩිනර් පාටි ගත්තම ඔය වගේ අලකලංචි වෙනවා. සංචාරක ඇමතුමා මේ සාමාන්‍ය සංචාරක කර්මාන්තයේ දෙන මිනිස්සුත් එක්ක රැට රාත්‍රී භෝජන සංග්‍රහයක නියලුණා නම් ඔය අවුල වෙන්නේ නැහැ. නමුත් ඔය ලොකු ට්‍රැවල් ඒජන්සි කාර්යොත් එක්ක මේ සංචාරක ව්‍යාපාරයේ අභිවෘද්ධිය අනාගතය ගැන රැට කකා බිබී කතා කරනකොට තමයි මේ වගේ අලකලංචි වෙන්නේ. ඒ නිසා බොහොම පැහැදිලි අපි කියන්නේ මේක ඊටාම පටු සහ අමන නිගමනයක්.
booking.com වැනි ඒ අන්තර්ජාල ප්ලැට්ෆෝම් වලට ඒ දෙන සේවා ගාස්තුවට බදු ගහන්න ගියොත් උන් අපි අපේ රටෙන් ඉවත් වෙනවා, අපිව බ්ලැක් ලිස්ට් වෙනවා. එමගින් සංචාරක ව්‍යාපාරයට තියෙන නැගී සිටින්න තියෙන අවස්ථාව සැලකිය යුතු වශයෙන් බිඳ වැටෙනවා. ඔය මහා පරිමාණ ට්‍රැවල් ඒජන්සි කරුවන්ට පුළුවන් කමක් නැහැ කිසි ලෙසකින්වත් ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයේ තිබෙන මුළු අවශ්‍යතාවය සම්පූර්ණ කරන්න. එමගින් අපි විශාල අර්බුදයකට ලක් වෙනවා. ඇත්තටම මේව ගැන හිතනකොට එක පැත්තකින් කල්පනා වෙනවා අවුරුදු 76ක් මේ සුපිරි මුල මිස්සුනේ ඇයි කියලා. බොරු ආචාර්ය උපාධි, මහාචාර්ය උපාධි, බොරු විශේෂඥ වෛද්‍ය කියලා දාගෙන, බොරු ඉංජිනේරු කියලා දාගෙන ඇවිල්ලා මහජනයා අන්දලා බලය අරගෙන දැන් කරන්න යන්නේ කීයක් හරි විදේශ විනිමය ලැබෙනවා නම් එතෙන්ටත් පහර ගහලා රට තව තවත් ආර්ථික වශයෙන් වලපලට ඇද දාන අමන තීරණ කරා ගමන් කිරීම මිසක් තව විදේශ විනිමය උපයන, තව විදේශ විනිමය රට ඇතුළට ගේන අලුත් තීරණ ගැනීම නෙවෙයි. ඒ නිසා අපි ඒ අතරම අපි කියනවා අනේ දැන් මහා ඡන්දදී ඔගොල්ලෝ කරා බොරු ආචාර්යකම්, මහාචාර්යකම්, විශේෂඥ වෛද්‍යකම්, ඉංජිනේරුකම් පෙන්නලා මිනිස්සු ඇඳුවා. බොහොම හොඳ උගත්තු ටිකක් එන්නේ කියලා. හැබැයි මම දැක්ක ඒ උගත්තුන්ට කඩේ ගිය නිර්මාල රංජිත් දේවසිරිම කියනවා මේගොල්ලොන්ට රාජ්‍ය පාලනය ගැන තරම් පුහුණුවක් නැහැ කියලා. ඔන්න වෙච්ච සන්ත්‍යාසිය. උන්නහැලට කඩේ ගිය තාමත් කඩේ යන අයමයි මේ කියන්නේ, අපි නෙවෙයි. ඉතින් ඒ නිසා අපි බැඳලා කියන්නම් මහත්තයෝ, ජාතික ජන බලවේගයේ නායකයන්ගෙන් අපි ඉල්ලන්නේ මේ පළාත් පාලන ඡන්දෙට නම් බොරු ආචාර්යවරු, බොරු මහාචාර්යවරු, බොරු ඉංජිනේරුවෝ, බොරු විශේෂඥ වෛද්‍යවරු නම් දාලා නැවතත් ගමේ මිනිහා අන්දන්න නම් හිතන්න එපා. එකපාරක් නම් හොඳටම ඇඳුනා, ආයෙ නම් මේ රටේ මිනිස්සු ඇඳෙන්නේ නැහැ. ඉතින් විජිත හේරත්ගේ කුඩා මොලෙන් පේනවා මේ රටේ සංචාරක ව්‍යාපාරයේ ගොඩ ගැනීමේ අභිලාෂයද තියෙන්නේ. සම්පූර්ණයෙන් එය යම් කිසි හුස්මක් ගන්නව නම් ඒ හුස්ම ඩිංගත් නැත්තටම නැති කිරීමේ, නැතිබංග කිරීමේ අරමුණුද මේ තුල තියෙන්නේ කියලා. මෙන්න මේ කාරණේ තමයි අපිට ඔබට විශේෂයෙන් අවධානය යොමු කරන්න ඕනකම තියෙන්නේ. මීට අදාළව යම් ගැටලු තිබෙනවා නම් ප්‍රශ්න කරන්න පුළුවන්.